A few moments later. කවුද දන්නේ මේ? චූටි පුතා ඔබ ගෙට බලන්න. මට තම්පස් එක කතාවක් නෑහලු. ගිහින් සරත් අයියට එන්න කියනකො. ඔබට මොකක්ද අපේ සරත් එක්ක තියෙන ගනුදෙනුව? මට එකෙන් වැඩක් නෑනේ බං. සරත් අයියා කොහෙද ගියහන්කෝ? ගිහින් ගියහන් සරත් අයියාගේ හොර ගෑණි අවුරුද්දට නෑගන් ඇවිල්ලා කියලා. ඔව් ගිහින් එන්න ගියහන්කෝ. එන්න ගියන් එන්න. උඹට මොකටද සරත්? කතා කරන්න දෙයක් තියෙනවා නම් මාත් එක්ක කතා කරපන්. මං සරත්ගේ ගෑණි. කවුද ඔය කෑ ගහන්නේ? මේ සරත්. කවුද මේ ගෑණි? ඈ? මං කොහමද ඔය ගෑණිව දන්නේ? ඒකිට මොකක්ද තමුසෙත් එක්ක තියෙන සම්බන්ධය? සම්බන්ධය ගැන කියනවා නම් අක්කේ. හරි අපි ගෙදරට ගිහිල්ලා කතා කරමු. අවුරුද්දට නේ ඇවිල්ලා තියෙන්නේ. නෑ. ඕන්න. අවුරුද්දට නෙමෙයි මොන මගුලට මෙහෙ ආවත් ඔය කොහෙවත් ඉන්න ගෑනු අපේ ගෙදරට ගන්න ඕනේ නෑ. ගෑනු ගෙවල් වලට ගන්න. තව එකක් පටන් ගන්න. කොහෙවත් ඉන්න ගෑනු කොහෙද යකෝ? අපිට මේ ගුබ්බෑයන් අස්සරින් ගන්න ඕනේ නෑ. අපිට ඉන්න තැන් තියෙනවා. ගුබ්බෑ? කොහෙද ගෑණි ගුබ්බෑයන් තියෙන්නේ? ගුබ්බෑ බලහන්කො මේකේ කට. කාඩු ප්ලාස්ටික් අයිස්ක්‍රීම් කප් යෝගට් කප් වරල යසේ. නෝනා ඒක නෝනා කැඩිච්ච පොටු බේසම් පරණ බඩු මුකුත් තියෙනවද ඈ අපි හොඳ මිලක් තමයි ගෙවනවා නෝනා මොන කැඩිච්ච බේසන්ඩෝයි තෝගේ එස්පෝට්ටද මෙතන රණ්ඩුවා තව ගිනි දෙන්නේ කොපලයන් පසාට යකෝ අපි මෙතන රණ්ඩුවා කියන එකට පේන්නේ නෑනේ තෝගේ එස්පෝට්ටද මේ අක්කේ මං උඹට එක සැරයක් කිව්වා මට උඹත් එක්ක ගනුදෙනු නෑ මට තියෙන සරත් අයියත් එක්ක ගනුදෙනු නෝනා කරුංග කෝපි යකඩ කෑලිවත් නැද්ද නෝනා මේ මොනවාරි අද බිස්නස් හරි පාඩුයි නෝනා මොනවාරි පොඩක් තියනවනේ බල්ලා හොයලා දෙන්නකෝ නෝනා මාතේ ඉන්නවද මාතේ හරි හොඳ මිනිස්සයා අප්පා ඒ ගිය පාරත් මට හොද්දට සැලකුවා මොන යකඩ කෑලියි පලයන් කොනාන අපිට වද දෙන්නේ නැතුව හැරින් සැරේ මේක මගුලක් උනානේ මං දැන් උඹට එකපාරක් කිව්වනේ උඹට මගේ සරත්ගෙන් වැඩක් නෑ මම මොකටද දනුන්ගේ මිනිස්සු හොයන්නේ එන්නේ මෙතන ප්‍රශ්න විකරන්න පලයන් යන්න රැට අලුත් අවුරුද්දේ තාම මගුලෙන් පටන් ගත්තා සරත් අයියා කොහෙද සරත් අයියාලාද සරත් අයියා පලයන් යන්න රැට මං කොහෙ යන්නද යකෝ මං යන්නේ ඇයි උඹ මාව එලවන්නද ඈ එලවලා බලහන්කෝ එන එලවන්න ඇයි මට එලවන්න බැයිද බලහන්කෝ සරත් අයියා මේ ගෑනිගේ කටේ සද්දේ ඈ උඹ කොහොම ජීවත් වෙනවද ගහපන්කෝ මම මේ කට කඩලා යන්න දෙක මේ එක්ස්කියුස් මී නෝනා අද දවසට බිස්නස් අන්තිම පාඩුයි නෝනා නිකම් මේ පරණ බඩුවක් ගන්න නැද්ද බලන්න පොඩක් පරණ බඩුවක් තියෙනවා නම් අපිට ජීවත් වෙන්න විදියක් නැති වෙනව නෝනා අපි නානා මම පරණ බඩුද හොයන්නේ ඈ මාත් පරණ බඩුවක් තමයි මාව රම්මලියන් හරි මෂක් ඔය කියන්නේ ආයි බඩුව ආයි බඩුව ඔය කියන්නේ මම බඩුවක් තමයි සරත් අයියා දන්නවා මම බඩුවක්ද නැද්ද කියලා ඒක හපන්කෝ මේ මිනිහගේ මෙතන එනවා බඩුව
අල්ලා දෙවියෝ මාව බේරගන්න මෙන්න මේ මට පරණ බඩුනේ ඕන කිව්වේ. අපිත් උන්ද පරණ බඩු තමයි අරන් ඵලයා. අරන් ඵලයා යකෝ අරන් ඵලයා. බුදු අම්මෝ දිවි සම්මයකට ආයිනං ගෙවල් වලින් පරණ බඩු ඉල්ලන්නේ අල්ලා දෙවියෝ මාව බේරගන්න. හරි අපේ පරණ බඩුවක් මාව එලවනවා. වාහනේ නවත්තහම මාව දාගෙන ඵලයා යකෝ මේ ගෑණිගේ. තේරෙන්න වෙන්නේ නැහැ දෙයියනේ. අයියෝ අල්ලා දෙවියෝ. බර්බියෝ. අයියෝ අල්ලා දෙවියෝ මාව ඵලයා යකෝ අරන් ඵලයා. මාව තරම් ඵලයා ඉතින් පරණ බඩු තමයි අපි. කොහමද බඩුවගේ කතාව? තෝකේ හිත හලතරේ. ආයත සිඳු නේද සොදුරු පහර දරුණු ඇගේ සෙරෙප්පු ආයත සිඳු නේද සොදුරු පහර දරුණු ඇගේ සෙරෙප්පු